so. No, 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 no. I don't think so. No, 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 no. It's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. I don't think so. No, 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 no. It's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. I think so. No, no, no. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ බබාගේ බර අසනීප වුණ නිසා මාස 3ක්ම එකම බර තමයි තිබුණේ. ඉතින් මම කොහොම හරි එයාට කැම චාට් එකක් හදලා මට පුළුවන් විදිහට එයාගේ බර දැන් ටිකක් මම වැඩි කරගෙනයි තියෙන්නේ. ඉතින් මාස 3ක්ම මේ විදිහට මගේ බබාගේ බර අඩු වුණා වගේ ඕගොල්ලෝගේ බබාගේත් බර අඩු වුණා නම් මම මෙන්න මේ චාට් එක හදපු විදිහට ඔයාලගේ කෑම ජාතිත් දාලා ඕගොල්ලොන්ට ගැළපෙන විදිහට හදාගන්න. මම ෆොටෝ එකක් දාන්නම් මේකේ. ඕගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඕගොල්ලෝ ඒකේ මම දාපු වෙලාව ඕගොල්ලොන්ට කැමති විදිහට වෙනස් කරගන්න. මම මේ chart එක ගැන විස්තර ඉස්සරහට කියන්නම්. මම කියන්නම් දැන් මගේ බබාගේ බර දැන් ටිකක් හරි වැඩි කරගත්තේ කොහොමද කියලා. ඔයගලන්ට පේනවා ඇති මම මෙතන රතු පාටින් රවුම් කරලා තියෙනවා. ඉස්සෙල්ලම ප්‍රධානම දේ තමයි බබාගේ කෑමකේ තියෙන්න ඕන 180ක් හරි 70ක් හරි පිෂ්ඨය. ඊට පස්සේ අනිවාර්යයෙන්ම තෙල් දෙන්න ඕනේ. මම මෙතනදි කරේ වෙනදා මම තේ හැන්දක් වගේ තමයි බබාගේ කෑමකට තෙල් එකතු කරේ. ඒ වුණාට බර අඩු වෙච්ච නිසා මිඩ්වයිෆ් මිස් කිව්වා වැඩියෙන් තෙල් එකතු කරන්න කියලා වෙනදට වැඩියෙන්. ඉතින් මම මෙතනදී මේස හැන්දක් පමණ තෙල් වැඩියෙන් එකතු කරා එයාගේ මට දෙන්න පුළුවන් හැම කෑම වේලකටම වගේ. ඊට පස්සේ මම දෙන කෑම එක ඒ කියන්නේ උදේ ආහාර වේල ප්‍රධාන ආහාර වේල හරි අමතර ආහාර වේල හරි මම ඒකට උපරිම පෝෂණය දුන්නා. මොකද දැන් මෙයා නොකා හිටපු බබෙක්නේ. නොකා හිටපු බබෙක් නිසා කන්න ටිකක් හොරයි. ඒක නිසා ටිකක් කෑවත් කමක් නැහැ. කොහොම හරි අර බටර් ටික මම මුල් කෑම කටවල් ටිකට තමයි කැව්වේ. එතකොට මට සැටිස් මෙයා කොහොම හරි තෙල් ටික කෑම ටිකක් හරි කෑවට කොහොම හරි තෙල් ටිකයි පෝෂණය සහිත ටිකක් හරි කෑවනේ කියලා. අපේ මෙයිලි බබා මුලින් බත් නොකා හිටපු නිසා කොහොමත් බත් කෑම ඔක්කොම ප්‍රතික්ෂේප කරා. ඒ වුණාට දැන් බබාට අවුරුද්දයි මාස 5ක් වෙනවා. ඒත් බබා කන්නේ නැති නිසා මම කරේ බබාට මම දුන්නේ අපේ හාල්මයි. අපේ හාල් වෙනම උයලා වෙනම ව්‍යංජනයක් හදලා තමයි බබාට දුන්නේ. ඒ වුණාට බබා එක කෑවේ නැහැ. බබාට කලින් සුවඳල් හාල් එකෙන් බත් හදලා දුන්නාම කෑවා. ඒක නිසා මම අපේ මෙයිලි බබාට ආයි සුවඳල් හාල් එකක් ගෙනෙල්ලා ඒකෙන් තමයි මම බබාට කෑම හදලා දුන්නේ. දැන් මගේ බබාට වයස අවුරුද්දයි මාස 5ක් වුණාට එයා දැන් නොකා හිටපු නිසා එයාට දුන්නට බත් එහෙම හදලා එහෙම කෑවේ නැහැ. ඉතින් බබා නොකර නිසා මම කරේ චූටි කාලේ වගේ බත් එකට තමයි එයාගේ වෑංජන ටිකයි 3-5 කහ රම්බේ කරපොංච සුදු ලුණු ඒව දාලා ඊට පස්සේ පොල් කිරි දාලා ඊට පස්සේ තමයි බබාට මම කෑම ටික කැව්වේ. එහෙම කවල තමයි බබා ටික ටික ආයි කලින් තත්ත්වයට කවා ගන්න පුළුවන් විදිහට බබා මුලින් හුරු කරගත්තා. සමහර අය මට කමෙන්ට් දාලා තිබ්බා බබා කොච්චර හැදුවත් කෑම කන්නේ නැණි කියලා. ඉතින් ඔයාලත් මේ විදිහට චුට්ටක් බලන්න. බබාට කෑම අප්‍රිය වෙලා තුනොත් මෙහෙම හරි කමන්නේ. බබා අවුරුද්දට වැඩි වුණත් කොහොම හරි ටික ටික හරි අපි හුරු කරගෙන බබාගේ කෑම කන ආසාව වැඩි කරගෙන බබාගේ බර ටිකක් අපි වැඩි කරගමු. ඉතින් මේ තියෙන්නේ මගේ බබා එක දවසක කෑම කාපු විදිහ. එයාට මං උදේ අලයි බිත්තරේකුයි බටර් ටිකකුත් එක්ක තමයි දුන්නේ. මං ඒකට චීස් කෑල්ලකුත් එකතු කරා. මෙතනදී මම අල ගෙඩියක් ගත්තට ගන්න ඕනේ අල භාගයයි. මගේ බබාගේ
කන්නේ බබා එච්චරයි. මෙතනින් කෑම ටිකක් මට විසි කරන්න සිද්ධ වුණා. ඒක නිසා ඔයගොල්ලොත් බබා කන ප්‍රමාණයට ගන්න. මේ තියෙන්නේ බබාගේ අතරමැදි උදෑසන අතරමැදි කෑම වේල. මම බබාට දුන්නේ යෝගට් එකයි රටින්දි දෙහිකුයි. මේකට පුළුවන් නට්ස් පවුඩර් ටිකක් එකතු කරන්න. එතකොට තවත් පෝෂණය වැඩි වෙනවා. මේ රටින් එක වෙනම කෑවේ බබා, යෝගට් එක වෙනම කෑවේ. එකට දාලා කන්න කැමති නැහැ. ඊට පස්සේ මම යාට දවල්ට දුන්නේ සුවඳල් හාල් එක ඔක්කොම එකට දාලා බත් එකක්. සුවඳල් හාල් එකක් දැන් වෙනවා 725ක්. මම මෙතනදී බබාට දවල්ට කෑම එක හදාගත්තේ දවල් 1ට විතර. එතකොට මම බබාට මේ කෑම එක රෑටත් එක්ක තමයි හැදුවේ. මේ ප්‍රමාණවල් අරන් තියන්නේ මම රෑටත් එක්ක. මම මෙතනදී බත්තල වට්ටක්කා මස් මුකුණු වෙන්නා සුවඳල් හාල් පරිප්පු ඒ ටික තමයි මම අරගෙන තියෙන්නේ. හාල් ගන්නකොට මම හාල් ටික මැනලා තමයි ගන්නේ. මම මේ විදිහට හැන්දක් පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් මොකක් හරි හැන්දක් තියාගන්න. ගොඩක් ලොකු නැති හැන්දක් තමයි. මොකද බත් එක ටිකක් පැහුනහම බත් එක වැඩි වෙනවා. මම මේ වගේ හැන්දකින් 3ක් විතර තමයි එක කෑම වේලකට දාගන්නේ. මම මේ කියන දවසේ දවල් කෑම එකයි රෑ කෑම එකයි දෙකම එකට හදා ගන්නවා. හැබැයි මම මේක රෑටත් දෙන්න නිසා බබාගේ කෑම වේල දෙන්න තියෙන වෙලාවට කලින් පැය භාගයකට කලින් විතර තමයි මම හදාගන්නේ. මොකද මම මේක රෑට දෙන නිසා. මම කෑම වේලවල් ටික එකතු කරලා හදපු chart එක බලලා ඕගොල්ලන්ගේ විදිහට හදාගන්න. ප්‍රධාන වශයෙන්ම මට කියන්න තියෙන්නේ ඒකට වැඩිපුර බටර් හරි ඕගොල්ලෝ පාවිච්චි කරන මොනවා හරි තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. මම නම් පාවිච්චි කරේ පැල්වත්ත බටර් එක. ඒක තමයි මට නම් සැටිස් උනේ. ඕගොල්ලෝ ගෙදර හිඳපු තෙල් හරි නැත්නම් ඔලිව් ඔයිල් නැත්නම් එළඟි තෙල් මොනවා හරි තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. වැඩිපුර පාවිච්චි කරන්න ඕනේ වෙනදට වැඩිය. එතකොට තමයි බබාගේ බර වැඩි කරගන්න පුළුවන්. කන්න නැති නිසා අපි කොහොම හරි උපක්‍රමශීලී වෙලා බබාට කවා ගන්න ඕන. මම මේ විදිහට බබාගේ කෑම එක හදලා ඒකට 3-5 කරපිංචා රම්පේ සුදු ලුණු ටිකකුත් එකතු කරගෙන හොඳට මිටි කිරි ටිකකුත් දාගත්තා. අන්තිමට තමයි මම කොළ එකතු කරගත්තේ. ලුණු චුට්ටකුත් මම එකතු කරගත්තා. මම මෙහෙම හදන්නේ මගේ බබාට අවුරුද්දයි මාස 5ක් වුණාට එයා නොකර නිසා. ඊට පස්සේ මම ඒකට මෙන්න මේ විදිහට බටර් ටිකකුත් එකතු කරා. එකතු කරලා මෙන්න මේ වගේ බොකුටු භාජනයක් ගත්තා බබාට කෑම කවන්න. මොකද අනිත් පිගන් වල දාලා කවන්න බෑ. කවන එක තමයි කෑම හදන්න පුළුවන්. කවන එක තමයි ලොකුම රාජකාරිය. අපිට ඕන විදිහට කෑම හදන්න පුළුවන්. අපේ බබා එක තැනක ඉඳලා දැන් කෑම කන්නේ නැහැ. මං ඉතින් මෙහිම වඩාගෙන කරගෙන තමයි කවා ගන්න. එක සෙල්ලම් දාලා කොහොම හරි බබාට කෑම ටික මං කවා ගන්නවා. එයා හැබැයි ඔක්කොම වගේ අද දවල්ට හදපු කෑම ටික නම් කෑවා. බබා කටින් කෑම එක එළියට දාන නිසා මම මෙතනදි කරේ බබාගේ කෑම එකට අපට උයපු පරිප්පු ටිකකුත් ගොඩක් සැර නැති පරිප්පු ටිකකුත් පැත්තකින් තියාගෙන එයා කෑම කටට ගත්තාම මං අර පරිප්පු චුට්ටකුත් බබාට කැව්වා. මේ තියෙන්නේ බබාගේ අතරමැදි හවස් වේල. මෙතනදී මම බබාට හැමදාම වගේ සීරියල් එකක් හදලා දුන්නා. ඒකත් බබාගේ බර වැඩි වෙන්න එක හේතුවක් වෙන්න ඇති. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා මාව subscribe කරගෙනම යන්න. මම ඉස්සරහට අරන් එන්නම් chart එක ගැන විස්තරයක්. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝන්ටම බුදු සරණයි.